Hello guys, කොහොමද ඉතින් ඔන්න අලුත් vlog එකකින් ඇවිත් තියෙනවා ගැම්මට. හරියට කියනවා නම් මාස 6යි සති දෙකකින් විතර පස්සේ ඇවිත් තියෙන අලුත් vlog එකක් කරගන්නනේ. එක දිගට vlog එකක් ගේන්න බැරි වුණේ මේ පොඩි වැඩ වැටුණා. වැඩ කියන්නේ job එකයි යනම්මන එක පොඩ්ඩක් busy වුණා. දැන් ඉතින් time එක දිනවල ඔයගලන්ට අලුත් vlog එකක් ගෙනත් තියෙනවා. එහෙනම් අපි යන ගමන් සෙට් මොකද යන්නේ කියලා නම් කියන්නේ නැහැ ඉතින්. bye. Guys, onne thing අපි යන ගමන් ඉන්නේ. හො යාළුවෝ එක්ක ටික දුරක් ඇවිත් ඉන්නේ. අද මේ ගමන තනියෙන් නෙමෙයි යන්නේ. තව යාළුවෙකුත් එක්ක යන්නේ. ඉස්සෙල්ලාම දැන් යන්න ඕනේ යාළුවා ගන්න. දැන් මං කිට්ටුවට ඇවිත් ඉන්නේ. තව ටික දුරක් යන්න ඕනේ. ඉතින් අපි යන් එන යාළුවා ගාවට. යාළුවෙක් එක්ක යනවා ඉන්නේ යාළුවනේ. මේ පාර ලස්සන පාරක් තියෙන යාළුවෝ ඉන්න බෝ පාරේ Hai. Duum sahadiye dokta duum sahadiye dokta rayanne. ඒක අපි ගැම්මට පස්සේලා ඉන්න දැන් මේ තියෙන්නේ අපේ මොනට් එක. අත්තනගල්ල රජමහා විහාරෙත් තියෙනවා. ආලෝනේ ඔයගොල්ලෝ දන්නේ අපි දැන් යන්නේ ලයිසන් නැතුව. පොලිසියෙන් අහුවුණත් එහෙනම් ඔයගොල්ලෝ අපි ගියා මතම්. යාළුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා දැන්. මේ මාර කේස් එක දැන් අපි බයිකේ ලයිසන්ුත් නැතුව ආයේ ලයිසන් නැහැ කියන්නේ ලයිසන් එක හදාගන්නත් එක්ක යන්නේ. මේ දැන් මගදී ස්පෝක් එකක් ඇවිල්ලා මේ පොඩි කේස් එකක් වෙලා තියෙන්නේ හුලම් බෑලා තියෙන්නේ. දැන් කොහෙන් හරි දැන් පැච් එක දාන්න වෙනස් හොයාගන්න ඕනේ. තුලන් කපළු බින්ද දමා. යාට මොකද්ද කියන්නේ? මට ඇත්තටම දුකයි දැන්. හරිම දුකයි දැන්. දැන් අපිට තල්ලු කරන්න තියෙනවා මීටර් 200ක් විතර යන්න තියෙනවලු මේ. එහෙනම් අපි යන් ඉතින් මෙතන වෙලා බලා ඉඳලා වැඩක් නැහැ නේ. බයි. මේ යාළුවනේ අපේ ගැඩිච්ච ස්පෝක් එක ඒක තමයි ඇවිල්ලා ඉන්න ටයර් එකේ හරි වේදනයි. යාළුවනේ ඉතින් අපි බයික් එක තල්ලු කරගෙන යන ගමන් තියෙන්නේ ටයර් කඩයක් වහගෙන. ඉතින් දැන් තල්ලු කරන බයික් එක. අපි අතරමං වෙලා ඉන්නේ. ඔය ඉතින් අපේ දිල්ෂාන් මල්ලි ඉතින් බයික් එක තල්ලු කරගෙන යනවා. කඩයක් හොයන්න තමයි යන්නේ. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? මොකද කියන්න දෙන්නේ අපි බයික් එක තල්ලු කරගෙන යනගෙන. හරිම සතුටුයි මට. දැන් එකෙක් කිව්වා මීටර් 200ක් විතර තියෙන්නේ කියලා. මීටර් 200ක් නෙවෙයි දැන් නම් කිලෝමීටරයක් විතර තල්ලු කරා. රස්නෙත් එක්ක හරිම සතුටුයි. තල්ලු කරන්න ආස හිතෙනවා. ආස හිතනවා ඒ වුණාට අපිට තාම ටයර් කඩයක් හම්බුන්නේ නැහැ. තාම හම්බුන්නේ නැහැ. දැන් සම්දකුත් තියෙනවා. දැන් ඉතින් ආස හිතෙනවා. නියමයි ඉතින්. මේවා තමයි අමතක නොවන ගමන්. කොහමද? ගෑනියේ බොයේ බලු කතාව නතර කරගන්නේ. අපි දැන් බයික් එක අල්ලු කරනවා ඒ කන්දක් තමයි අල්ලු කරන්නේ. අපිට ඉතින් තව ඉතින් මේ කොච්චර දුර යන්න වෙයිද දන්නේ නැහැ ඉතින් ටයර් කඩයක් වහගෙන. මගේ බඩ බහිනවා ඒකයි මට දුක. අවුලක් නැහැ හොඳයි ඉතින් බඩ බහිනකොටත් ඔය ටයර් කෑල්ල ටික බහිනවනේ.
අපිට කිව්වා එක්කනේ මීටර් 200යි කියලා. මීටර් 200යි නේ කිලෝමීටර් 2ක් විතර තල්ලු කරා. දැන් එහෙන මහන්සි. වෙලාවට යාළුවෙක් එක්ක ආයෙත් තනියෙන් ආවා නම් බඩුම තමයි. දැන් ඉතින් හෙල්මට් එක අතෙල්ලා පයින් යනවා. ඔන්න යාළුවනේ අපිට දැන් ටයර් කඩයක් හම්බුණා. දැන් අපි ටයර් කඩ මීටර් 50ක් විතර මෙහාන් ඉන්නේ. අපි ඉතින් ගිහලා ඉතින් බැච් එක දාගෙන ඉතින් ආපහු යන්න ඕනේ ඉතින්. නිසාන් මල්ලිට අමාරුලා දැන් පොඩ්ඩක් ඉඳගත්තා. ඔයාට මොකද හිතෙන්නේ? සතුටුයි නේ. තා පොඩ්ඩයි තියෙන්නේ අපි ඒ ටිකත් යන්නේ. දැන් තල්ලු කරන ඉස්සරහ ටයර් කඩේ තියෙනවා බෝයිස්. හරිම මහන්සි දැන් නම්. එනවා බිග්මන් ගිහින් පැච් එක දාගමු. ටයර් කඩයක් හම්බුනේ හින්දා අපි සතුටින්. ඉතින් කොහෙද ඉන්නේ මේ පේනවනේ ඔයගොල්ලන්ට ඩිපිනේ. ඔන්න ඉතින් ගයිස් අපි මේ කොහොමාරි දැම්මා පැච් එකක්. දැන් ඉතින් අපිට යන්න තමයි තියෙන්නේ. ඒ දැන් වෙලාව කිව්වා. වෙලාව නම් කීයද කියලා 12:20යි. කියන්නේ සුපිරියටම අවුව තියෙනවා ආයේ නෑ සුපිරිය ආස හිතෙනවා. ඒ බලන්න දෙපැත්තේ කුඹුරු තියෙනවා. ඒ පැත්තේ කුඹුරු තියෙනවා. මේ පැත්තේ කුඹුරු තියෙනවා. වාහනයක් ආවොත් අපි මේකත් අරයි යනවා. එහෙනම් ඉතින් අපේ ගමන යනකම් සෙට් එක. විශේෂ කාරණාව තමයි අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ පොලිසියෙන් අපිව අල්ලන්න එපා කියලා. අපේ ලයිසන් එක ඉවර වෙලා දැන් මාස 2ක් වෙනවා. දැන් අපි ලයිසන් එක හදාගන්න තමයි යන්නේ දුම් සාධිකේ ගත්තා. දැන් ඉතින් බලමු ඉස්සරහයි අල්ලන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මගදී හම්බුණා සෑහෙන්න ඇල්ලුවේ නෑ. දැන් වුණොත් ඉතින් වැඳලා හරි බේරෙනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. යනකම් සෙට් වෙනවා. බයි. යෝ ගයිස් කොහොමද ඉතින් අපි මේ සාර්ථක වැඩේ කරගත්තා හරිද? අපි දැන් මේ කොහෙද නාරම්මල ඉන්නේ. දැන් සාර්ථකව මේ ලයිසන් එක නම් හදාගන්න වැඩේ කරගත්තා. අපි එහෙනම් අපි ආවා. අපි මේ කොහෙද? පැටලුණානේ. හරි ගණන් ගන්න එපාද? අපි දැන් එහෙනම් ආවා. අපිට කිසිම අවුලක් වුණේ නැහැ. කිලෝමීටර් 30 ගණක් විතර ආවා. ඊටත් වැඩිද කොහේ ආවා? ඒ කිලෝමීටර් කීයක් විතර එන්නේ නැද්ද? අපේ ගෙවල් හරියද? කිලෝමීටර් 40ක් ඉතින් කිලෝමීටර් 60ක් විතර ගණන් ගන්න එපා පොඩ්ඩක් ෂෝට් මේ අවුයාව නේ එකයි කේස් එක හරිද කිලෝමීටර් 60ක් විතර ආවා ඒ වුණාට පොලිසියෙන් හිටිය හැමතැනම අපි පොලිසියනුත් බේරුණා වැඩ වගේ ආවා මේ දැන් ඉතින් අපි ලයිසන් එක හදාගත්තා ඒ වුණාට අපි දැන් යාළුවෙක් එක්ක කොහේ හරි ට්‍රැවල් කරන්න යන්න හිටියේ යාළුවා ගෙදරින් එනකොට යන් කියලා කිව්වා ඌ දැන් කෝල් කරාට ෆෝන් ආන්සර් කරන්නේ නැහැ ඉතින් වරේ පික් දාගන්න අනම්මනම් කවිතම් කරන්න හදන්න එපා හදනවද කනවතෝ තෝ කනවා මරාගෙන කනද නැගන්නේ හරි දෝතයා හට ආය වරෙන් දැන් වරෙන් ඔය ඉස්සරහ නැවුට මොකද්ද කරන්න කියලා අපිට හිතා ගන්න බැහැ ඉතින් මේ කවන්නේ නැහැ ඉතින් දැන් අවුලක් නැහැ අපි බලමු ඕගොල්ලන්ට කොහේ හරි ලස්සන තැනක් පෙන්වන්න තියෙනවා අපි පෙන්නනවා 67ක් ඇවිල්ලා අපි හින්දා දැන් ඉතින් අපි තාම මේ ට්‍රැවල් කරන්න තැනක් හොයනවා බලමු ඉතින් හැම්බුනොත් යන් නැති වුනොත් ඉතින් මෙහෙම සමුගන්න තමයි තියෙන්නේ අපි බලමු මොකද වෙන්නේ කියලා ආරක යෝධ හත්ත එලෝ දැන් අපි මෙතෙන්ට වෙලා ෆොටෝ ගැහුවා සෑහෙන්න ගැහුවා වීඩියෝ කනම් මනම් ගත්තා නැද්ද පොඩ්ඩක් මෙතන වාහන යන වැඩි ඇත්තටම කියනවා මේ අපේ වැඩවලට ගොඩක් බාධා හරිම කරදරයක් ඒ ඔය කියන්නේ අපිට ගුටි ගන්න වෙනවා ඒ හින්දා අපි මොකුත් කියන්නේ දැන් අපිට ගොඩක් තිබහයි අපි යනවා දැන් මොන හරි කාලා එන්න ඔය දන්නේ අපි ළඟට අපි යන් කොහේ හරි යනවා යන තැන් කියන්නේ මේ ඕගොල්ලෝ අපි එක්ක එකතු වෙලා ඉන්න කාලෙ ජයවා ඔයද ජයවා ලොකු අයියා ගියා සකෝ බීමයක් අරන් එන්න එයා බීම අරන් එනවා හායි ගොඩක් හකෝ මේකට ස්පොන්සර් කරේ මේ රිපන් හවුස් ක්‍රීම් සෝඩාගේ මේක අලියා බලා ගන්න මෙයා හින්දා මේ අපිට විශේෂ ස්පොන්සර් එකක් හම්බුණා හරි මොඩි වෙන්න අපි දැන් දීව විව්ව දැන් 35 කොමාරේ නැතිර ගන්නවා දැන් ඊට පස්සේ අපේ තියෙන පළතුරු වලම අනේ එහෙනම් අපි දැන් ගියා බයි කොක්කෝ යාළුවනේ අපි කණ්ඩායි යන්නේ වීඩියෝ කැන්සල් වුණාද නෑ යාළුවෝ ඔන්න දැන් කණ්ඩායි යන්නේ කඩේට දාන්න. ඔව් අපි ඉස්සරහා දේන කඩේම කන්නේ ඉස්සරහා කියන්නේ පොඩ්ඩක් එහා අර පේන්නේ ඔයගොල්ලන් කන්නේ කඩේ තමයි. අපි දැන් කුරුණෑගල ඉඳන් ආවේ මේ කඩේට. ඔන්න ඉතින් අපි ආවා. ඉඳලා මේක කන්නේ. ආවා.
අපි දැන් කිලෝමීටර් 40 යන්නේ ඕ. ආයෙ කිලෝමීටර් 50ක් විතර ආවා පස්සට. දැන් මේ කිලෝමීටර් 50ක් විතර ඉන්නේ පන්නේ. අපි කියන කන්නේ. යාළුවනේ අපේ රයිස් එකක් තියෙනවා. කවුද එහාට කලබලේ ඕන බඩගින් ඉන්නේ. දැන් නම් පන්සල බලන්නේ. එහෙනම් ඉතින් අපි කාලා සෙට් වෙමු. ඔහෝ යාළුවනේ. දැන් අපි ඉන්නේ දැන් නම් ගෙවල් කිට්ටුවේ ඉන්නේ දැන් කැලණි ගහ. පොඩ්ඩේ වලේ ගන්න එපා. ඔයගොල්ලන්ට අපි කැලණි ගඟ පෙන්නන්න තමයි හදන්නේ දැන්. ඔයගොල්ලෝ කැලණි ගඟ දැකලා නැහැනේ. මොන වෙනද කැලණි ගඟ? ඒක තමයි කැලණි ගඟේ තියෙන ලොකුම පාලම. මේක කිලෝමීටර් 5ක් දිගයි. ඒ වගේම බස් දෙකකට එකපාර මාරු නැහැ. ඒ බලන්න කැලණි ගඟ තියෙනවා වතුර අඩුයි දැන් මේ දවස්වල. දෙපැත්තම ගඟ තියෙන්නේ. එතනින් පැන්නොත් එදින මැරෙනවා කල් වල වැදිලා. ඒ නැත්තම් වීඩියෝ එකක් දාලා මම පයිල්ල. ඒ පානේ වොන්න. හරියද? හරි. යය. කාලේ ඉන්නේ බඩ පැලෙන්න කෑවා. බඩ පැලෙන්න කාලා ඉන්නේ. ගමනාන්තය අවසානටක් ඇවිල්ලා තින්නේ අපි. අන්න ඒකයි දැන් ගමනාන්තය ඉවරයි කියන්නේ අරු ගම කෑවා වැඩක් නැහැ කතා කරලා. ඌ අපිට බොරු පොරොන්දු දීලා අන්තිමට පෝල් දාන්ස කරෙත් නැහැ අපි. මෙයාගේ යාළුවෙක් වුණාට මෙයාගේ යාළුවෙක් හදවතේ යාළුවෝ එහෙම තමයි. ඉන්න හිතන්න එපා. වැඩක් නැහැ. වැඩක් නැහැ. දැන් මුත් එහෙම දන්නේ. හා ඒ රීලාව අපි බය කරනවා. පොළොන්ට රිනා ඇති රීලාව නේ වඳුරෝ. එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම් දැන් ආයෙ දිගටම ඔයගලන්ට පොරොන්දු වෙනවා. පොරොන්දු නේ වගකීමෙන් කියනවා දිගටම මේ බ්ලොග් එකක් කරා එනවා අඩුම කරේ මාස ටිකක් හරි. එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම් ඊළඟ බ්ලොග් එකෙන් සෙට් වෙමු.